හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන බොරු චෝදනාව නගින් ආණ්ඩුව අත්අඩංගුවට ගත්තා. මේක බොරු චෝදනාවක් බව අපි දැනගෙන හිටියත් අපිට මේ විමර්ශන නතර කරන්න ඕනේ නැහැ. සිරිල් ගාමිණී පියතුමා කියන්නේ පට්ටපල් බොරුවක්. විමර්ශන නතර කරගන්න කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ අපිටත් ඕනි මේ විමර්ශනය හරියටම කරලා රණවිරුවව මේ බොරු චෝදනාවෙන් නිදහස් කරගන්න. එහෙනම් මොකටද මේ විරෝධය? මේ ශානිගේ වදකාගාරයෙන් සුරේෂ් සලේ ඇතුළු රණවිරුවන් මුදාහරින්න කියන්නේ අපි මේ සත්‍යාග්‍රහය කරන්නේ. මොකද වනයේ වනසතුරෙකුටවත් සැලකිය යුතු නොවන ආකාරයට තිරිසනෙකුටවත් සැලකිය යුතු නොවන ආකාරයට තමයි අද ශානිගේ වදකාගාරයේදී සුරේෂ් සලේ මැතිතුමාට සලකන්නේ. ඔහුව නිරුවත් කරලා තිබුණා. ඔහුට පහර දීලා තිබුණා. ඔහුව නිරුවත් කර පරීක්ෂා කරලා තිබුණා 13 දෙනෙක් ඉදිරිපිටදී. ඒ වගේම සතෙකුටවත් කණ්ඩ නොදෙන ආකාරයට හොදි සහිත කෑම ටික පත්තර කොලයකට දීලා කෑම ටික බිම වැටුනම බිම වැටුන කෑම ටික කණ්ඩ කියලා පොලිසියෙන් කියලා තිබුණා. ඒ වගේම වෙලාවට කෑම ටික දෙන්නේ නැහැ, බෙහෙත් ටික දෙන්නේ නැහැ. ඔහුට ජීවිතේ එපා කරවලා ඔහුව මරා දැමීම තමයි ආණ්ඩුවේ අරමුණ. සුරේෂ් සලේ මිය ගියොත් ඔවුන්ට කියන්න පුළුවන් සියලු රහස් අරගෙන සුරේෂ් සලේ මිය ගියා. ඔහු මිය ගියේ නැත්තම් මහා මොලකරු සුරේෂ් සලේ කියලා අපි ඔප්පු කරන්නයි හිටියේ කියලා. ඉතින් ආණ්ඩුවට තමන් ගෙතු බොරුව තමන් ඡන්ද ගන්න ගෙතු බොරුව ඔප්පු කරගන්න බැරි වුණු නිසායි සුරේෂ් සලේ මැතිතුමාට දසවද දීලා සියදිවි හානි කරගන්න පෙළඹවීමක් කරන්නේ. වරදක් නොකළ සාධාරණ මිනිස්සෙකුට මේ ආණ්ඩුවට තමන්ගේ බොරුව ඔප්පු කරගන්න බැරි නිසා තමන් ජනතාවට කිව්වේ බොරුවක් බව අවබෝධ වුණොත් ජනතාව ආණ්ඩුව පෙරළුණාට පස්සේ වුණත් පහර දෙන්න ඉඩ තියෙනවා. ඒ අවදානම නැති කරගන්න තමයි සුරේෂ් සලේ මහතාගේ ජීවිතය අයිමි කරන්න හදන්නේ. අපි දන්නවා රංග රාජපක්ෂ මහතාට කපිල චන්ද්‍රසේන මහතාට අත්තුණු ඉරණම සුරේෂ් සලේ මහතාට අත් වෙන්න ඉඩ තියන්න බෑ. ඒ නිසා අපි කියන්නේ ශානිගේ වදකාගාරයේ මුදා ඇරලා අප දෙන්න බැරි නම් බන්ධනාගාරගත කරලා රටේ සාමාන්‍ය නීතිය පුද්ගලයාට පාතාල නායකයන්ට කුඩු ජාවාරම් කරුවන්ට ක්‍රියාත්මක වෙන රටේ සාමාන්‍ය නීතිය ඔහුටත් ක්‍රියාත්මක කරන්න කියන එක විතරයි අපි කියන්නේ. අද අපේ ජෙනරල් සලේ වෙනුවෙන් අපේ යුතුයකම ඉටු කරන්න ආවේ. අපි දකිනවා ඔහු සම්බන්ධ ඉතාම අසාධාරණ අනීතික අමානුෂික මැදිහත් වීමක් මේ ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දේශපාලනික විමර්ශකයන් ලවා මේ කරමින් ඉන්නේ. පාස්කු ඛේදවාචකයා සම්බන්ධ සියලු විමර්ශනවලට නීතියට ඉඩ දෙමින් ඊට ගරු කරමින් ආණ්ඩුව විසින් කරන මේ දේශපාලන මර්ධනය මේ අමානුෂික අනීතික විමර්ශන මැදිහත් වීම සම්බන්ධ අපේ විරෝධය පළ කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 30ක් විතර රණවිරුවෙක් විදිහට රාජකාරී කරපු ජෙනරල් සලේ වෙනුවෙන් අපි හිතනවා මේ සාමය අත්විඳින මිනිස්සු විදිහට අපිට යුතුයකමක් තියෙනවා වෙනුවෙන් පෙනී ඉන්න අපි මේ යුතුයකම මේ කරන්නේ.
මම